කිච්ඡං සද්ධම්ම සවනං මේ මිනිස්සු අතර ඉපදුන මේ මිනිස්සුන්ට බණපදයක් ඇහුනොත් ඒක දුර්ලභ කාරණා. දුෂ්කර කාරණාවක් බණපදයක් ඇහුනොත්. නිරිසත්තුන්ට බණ ඇහිල්ලක් නේ. තිරිසන් සත්තුන්ට බණ අහනවා කියලා එකක් නේ. ප්‍රේතාත්ම වලට බණ අහනවා කියලා එකක් නේ. අපි කියමු මිනිස්සු. අපි කියමු කෝටි 800කට වැඩි ඉන්නවා මිනිස්සු. ඒ කෝටි 800න් බටහිර මිනිස්සුන්ට බණක් අහනවා කියලා එකක්ම නැහැ. සුද්දාන්න. රුසියාවේ පුතෙක් අපිත් එක්ක කතා කළා ජීවිතේට අහලා නැහැ කොහොම මැරිලා ඉපදිනවා කියලා. ඉපදිනවා කියලා අහලා නැහැ කිව්වා. මරණින් මත්තේ උන්ගේ ආත්මේ දෙවියන් අතරට යනවා. ඒ දෙවියන් තමයි මේක කන්ට්‍රෝල් කරන්න කියලා අහලා තිබ්බේ. අපි කරන හොඳ නරක අනුව උපදිනවා කියලා අහලා නැහැ කිව්වා. කී කෝටියක් ඉපදිනවා කියන එක අහලා නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ දඹදිව මේ වෙනකොට සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයේ කී දෙනෙකුට දැහෙන්නේ? ලංකාව තමයි ධර්මද්වීපය. ඒ ධර්මද්වීපයේම සිංහල මිනිසු කීයද? සිංහලයන්ගෙන් බෞද්ධ කීයද? දැන් ඔයාලා ගෙදර බෞද්ධනේ. ඔයාලා ගෙදර ඇත්තටම බණ අහන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එක්කෝ තාත්තා නම් අහන්නෙම නැහැ. එක්කෝ අම්මා අහන්නෙම නැහැ. පොඩි මල්ලි අහන්නෙම නැහැ. ලොකු අක්කා අහන්නෙම නැහැ. මේ සමාජයේ ගෙදරින් ඔයා විතරයි. අර මුළු ගෙදරින්ම එකයි. හොඳට කල්පනා කරන්න මේ බුද්ධ වචනේ. එනම් පවුල් පිටින් බණ අහන්න හැමදාම බණ අහනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. තාම දුෂ්කර කාරණාවක් දුර්ලභ දෙයක් මනුෂ්‍ය ආත්මයකට ලැබෙන බණපදයක් ඇහෙනවා කියන්නේ.